හල්ලෝ යාළුවනේ. ඉතින් අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා කැලණි පුරවරේ හොඳම ඉංග්‍රීසි ගුරුතුමා වගේම පාසල් කීපයකම හොඳම ඉංග්‍රීසි ප්‍රතිඵල ලබා දුන්නු ගුරුවරයා. ඉතින් තනු සර් ආයිබෝවන්. ඉතින් සර් ගොඩ දවසකට පස්සේ දැක්කේ. ඔව් ඒ කියන්නේ සංජෝ දැන් අපේ ගිය මාසවල O levels ලියන දරුවන්ගේ ක්ලාසස් තිබ්බා අපිට උදේ ඉඳන්ම තිබ්බා. ඒ දරුවන්ව මම හිතනවා 20 වෙනිදා තමයි O level ඉංග්‍රීසි පේපර් එක තිබ්බේ. ඉතින් 19 වෙනිදා වෙනකම්ම 19 වෙනිදා 12 පහු වෙනකම්ම මම ඒගොල්ලොත් එක්ක ඉඳලා තමයි ඒගොල්ලන්ව රිලීස් කරලා දැන් අලුත් ක්ලාසස් පටන් අරගෙන දැන් අලුත් ක්ලාසස් ටික කරගෙන යන්නේ. ඉතින් සර් මම පටන් ගනිද්දි මේ මාන්නම්. ඇයි තව සබ්ජෙක්ට් තියෙද්දි ඉංග්‍රීසි විතරක් තෝරගත්තේ ටීච් කරන්න? ඔව් සංජෝ හොඳ ප්‍රශ්නයක්. ඒක මම මෙහෙම උත්තරයක් දෙන්නම් ඔයාලට. මම කිව්වා මම ඔයාලට නුගේ කොටින්නේ මම පළවෙනි ස්ටෙප් එක තිබ්බේ. එතකොට එහේ කට්ටිය මගෙන් සමහර දේවල් අහගෙන තියෙනවා මගෙන්. ඒ කියන්නේ මේ දේ කොහොමද කියන්නේ. එතකොට මම ඒගොල්ලන්ට කියලා දෙනවා. එතකොට මම කියලා දෙන්නේ නිකන්. ජීවිතේ විතර නෙමෙයි. ඒගොල්ලෝ මට කිව්වා ඔයා උගන්නන දේ අයියා අපිට හොඳට තේරෙනවනේ. ඔයා උගන්නන දේ අපිට තේරෙනවද හරිද? ඇයි ඔයා උගන්නන්නේ නැත්තේ? එතනින් තමයි මට පළවෙනි උගන්නනවා කියන වචනේ කනට වැටුනේ. ඒ මගේ යාළුවන්ගෙන්. ඇත්තටම අදටත් ඒගොල්ලන්ට ස්තුති කරනවා. ඒ වචන ටික නොතිබෙන්න අද මම ඇත්තටම ගුරුවරයෙක් නෙමෙයි. ඔව්. මම යන්න සානිත් ප්‍රශ්නෙට මම දන්න විදියට මේ පැත්තේ එකම ඉංග්‍රීසි ලැන්ග්වේජ් ක්ලබ් එකක් කරන්නේ සර්. ඔව් සර්. ඇයි එච්චර කැපවීමක් ළමයි වෙනුවෙන්? ඔයා අපු ප්‍රශ්නෙට මම උත්තරයක් දෙන්නම්. ලැන්ග්වේජ් ක්ලබ් එකක් සංජු හරි. මොකද කිසිම ඉංග්‍රීසි ක්ලාස් එකක එහෙම ලැන්ග්වේජ් ක්ලබ් එකක් නැහැ. සහ සජු මේ කාරණේ වැදගත්. මගේ පන්තියන දරුවන්ට ලැන්ග්වේජ් ක්ලබ් එක ෆ්‍රී. ඒක තමයි අපේ විශේෂත්වය. වෙන ක්ලාස් එකක නැති. මොකද කිසිම ඉංග්‍රීසි ක්ලාස් එකක එහෙම ප්‍රැක්ටිස් කරන්න නොමිලේ හදපු තැනක් කිසිම පන්තියක නැහැ. දරුවෝ ළඟට අපි ළඟට වෙල ඉගෙන ගන්නවා. අපිට ක්ලාස් ෆී එකක් ගෙවලා ඉගෙන ගන්නවා. ඒ ඉගෙන ගන්න දරුවන්ට මොකද සංජු මම මුලින්ම කියන මේක ලැන්ග්වේජ් එකක්. මේක සබ්ජෙක්ට් එකක් නෙමෙයි. එතකොට මේ ලැන්ග්වේජ් එක මම ඉගෙන ගත්ත විදියක් තියෙනවා. මොකද ඇත්තටම මම කිව්වේ නුගේ කුඩි මම ෆස්ට් ස්ටෙප් එක දාගත්තා කියලා. එතන ඇත්තටම මම ඉංග්‍රීසි ටික ඇත්තටම මට ආසාව ඇති වුණේ බය නැති වුණේ ওই ලැන්ග්වේජ් ක්ලබ් එකේ. ඇත්තටම නුගේ කුඩි මේක තිබ්බා. මම හිතනවා ළමයි වුණත් එච්චර ආදරය ඇත්තේ ඔය හේතු නිසා කියලා අනිවාර්යයෙන්ම. ඉතින් සර් මම අන්තිම ප්‍රශ්නේ මේ මාන්න. අහන්න නෙමෙයි ඇත්තටම මේක රික්වෙස්ට් එකක්. ඉතින් මේක බලන අයට දැන් මේ ඉන්ටර්විව් එක ඇත්තටම බලන අයට සර්ට මොනවද කියන්න තියෙන්නේ ඒගොල්ලන්ගේ ජීවිතේ සක්සස් කරගන්න? රයිට් මම ඒකත් කියන්න සංජු. ඊට කලින් ඔන්න ඔයාලට වෙච්ච පොඩි වැරද්දක් තියෙනවා මම ඒකත් හදන්න. හොඳයි නේ ඔයත් මගෙන් කලින් ඉගෙන ගත්ත කෙනෙක්. අපි ගොඩක් අය මිස් ප්‍රොනවුන්ස් කරන වචනයක් තමයි සක්සස් කියන එක. සක්සස් නෙමෙයි ඒක හරියටම ප්‍රොනවුන්ස් කරන්නේ සක්සස්. මොනවා ජීවිතේ කරගන්න බැරුණොත් ඉංග්‍රීසි කියන ලැන්ග්වේජ් එක හදාගන්න ඒක ඉස්සරහට යන්න ඔයාට අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙන දෙයක්. ඔයා බලන්න ජොයින් වෙලා අපේ ක්ලාස් එකට එක දවසක් ඇවිල්ලා බලන්න. ඔයාට එක දවසක් ආවම තේරෙයි අපි ලැන්ග්වේජ් උගන්වන්නේ කොහොමද. ඔයාට මෙතනින් කොච්චර හොඳ ලැන්ග්වේජ් එක ඉගෙනගෙන කතා කරන තැනට ඉංග්‍රීසි අකුරක්වත් බැරුව මොකද සංජු මගේ ළඟට ඇවිල්ලා තිනවා. මට මේ අන්තිම දවසේ මට ඒ ළමයා කියන්නේ ලකුණු 18යි කො ළඟට එද්දි. එයා යන්නේ ඒකක් අරගෙන. අන්තිමට. ඉතින් එහෙම ළමයි කොච්චර ඉන්නවද? මගේ ළඟට මම ඒකයි මම අදට සතුටු වෙන්නේ මගේ ළඟට ඇවිල්ලා තියෙන ගොඩක් දරුවෝ ඇවිල්ලා තියෙන්නේ අඩු ලකුණු මට්ටම් වල. හැබැයි ඒගොල්ලෝ යන්නේ ඉංග්‍රීසි ඒකකින් ඉවර කරලා. ඉතින් මේක බලන් ඉන්න. අයිට කියන්න තියෙන්නේ එක දවසක් ඇවිල්ලා බලන්න අපේ වැඩපිළිවෙල තේරෙයි. මම බේසික් නොලෙජ් එක දෙන්න වෙනම බුක් එකක් හදලා තියෙනවා. ඒ බුක් එකේ ඉඳන් මම දැකලා තියෙන බුක් එකේ ඉඳන් ස්ටෙප් බයි ස්ටෙප් අරගෙන යන ගමන එයාව ඉංග්‍රීසි වලින් කතා කරන කෙනෙක් බවට පත් කරලා තමයි අපේ ක්ලාස් එක අපි ඉවර කරන්නේ. ඉතින් මේක බලන නංගිලා මල්ලිලා අක්කලා අයියලා ඉන්නවනම් ඔයගලන්ට තේරෙන්නේ නැති සර්ගේ වැඩපිළිවෙල යන්නේ කොහමද? සර් කොහමද ළමයින් A to Z ගයිඩ් කරන්නේ? මම හරියටම මාසෙයි ගියේ. මම 100 එකක් දාගත්තා දවස් 6යි නේ අයියේ. අයියේ කිව්වට ඉතින් හිතන්න එපා. ඔයගොල්ලෝ අයියේ කියන්න එපා සර් කියන්න. මට පුරුද්දට කියෙන්නවා අයියේ. මම දැන් දවස් 6ක් හෝ 7ක් නේ අයියා. ඔව්. අන්න ඒ වගේ ආවේ. ඉතින් මම ඒ දවස් 6න් 7න් මම 100 එකක් දාගත්තා ඉංග්‍රීසි වලට. මේ ඉතින් මාත් සතුටු වෙනවා. මාත් එක මාර විදිහට රෙකමන්ඩ් කරනවා සර්. ඔයගොල්ලෝ එන්න, ජොයින් වෙන්න. අපි කන්ටැක්ට් නම්බර්ස් හැමදේම දාලා තියන්නම්. එහෙනම් see you දවසක සෙට් වෙමු.